හරි. අපි බලමු දැන් 17 වෙනි ගාන 17 ඒ කොටසේ තියෙනවා sin A sin B cos A හා cos B ඇසුරින් sin A ධන B ලියා දක්වන්නේ. එහෙනම් ඒකට සූත්‍රය මතකයෙන් ලියන්න තියෙන්නේ. එහෙනම් sin A ධන B සමානයි sin A cos B ධන cos A sin B. ඊළඟට කියනවා sin 2 θ උත්තර දීලා දෙනවා බව අපෝහණය කරන්න. දැන් අපි දන්නවා මේකේ A සමානයි B සමානයි θ විට. sin 2 θ ගන්න පුළුවන්. දැන් එනවා මෙතන එනවා sin θ cos θ. A සහ B තියෙන හැමතැනටම θ දාන්න. ඒතකොට මෙතන θ ඊළඟට sin θ. sin θ cos θ පද දෙකක් තියෙන නම් 2යි sin θ cos θ කියලා ලියන්න. එහෙනම් ඔන්න sin 2 θ සඳහා උත්තරේ අපෝහණය කරලා ඉවරයි. ඊළඟ කියනවා 0.45යි අතර තමයි 0.90 අතර θ තියෙන්නේ කියලා දීලා තියෙනවා. මෙන්න මේ සමීකරණය. cot θ ඍණ 2යි tan θ සමානයි sin 2යි θ. කියන සමීකරණය දීලා දෙන ඒ cos වල 4 වෙනි බලය දාන b cos වර්ග θ දාන c සමාන බිඳුව ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා. එහෙනම් අපි මේක හදාගෙන යන sin cos වලට ගන්න ඕන. එහෙනම් ඔක්කොම sin cos වල ලියමු. එහෙනම් මෙතන අපි ලියන්න පුළුවන් cos θ බෙදීම sin θ කියලා. ඍණ 2යි මෙතන ලියන්න පුළුවන් sin θ බෙදීම cos θ කියලා. ඊළඟ මේක අපි දැන් කලින් ඔප්පු කරලා තියෙනවා 2යි sin θ cos θ කියලා මේක ලියන්න පුළුවන්. ඒකේ ඉලක්කම් කැපෙන්නේ නැහැ. ඒක නැති හින්දා එහෙනම් ඔන්න ඔහොම එනවා. දැන් අපි මේකේ පොදු හරය ගත්තොත් මෙතන එනවා cos වර්ගයේ θ ඍණ 2යි sin වර්ගයේ θ. ඒත් එක sin θ cos θ එන එකෙන් මේ පැත්ත වැඩි කරන්න. ඒතකොට 2යි sin වර්ගයේ θ cos වර්ගයේ θ කියලා එනවා. දැන් අපි මේ ඔක්කොම ටික cos වල බලයන් විදිහට සකස් කර ගන්න ඕන. ඒ හින්දා අපි මේ sin තියෙනම අයින් කරමු 2යි. එක ඍණ මෙතන cos වර්ගයේ θ කියලා දාන්න. මෙතෙන් දානවා එක ඍණ cos වර්ගයේ θ. ඊළඟ cos වර්ගයේ θ. එංගින මේවා සුළු කරගෙන යන් cos වර්ගයේ θ ඍණ 2 මෙතන ධන 2යි cos වර්ගයේ θ. සමානයි මෙතන 2යි cos වර්ගයේ θ එනවා. මේක වැඩි කරපුවම ඍණ 2යි cos වල 4 වෙනි බලයේ θ කියලා එනවා. ඔක්කොම අපි එක පැත්තකට ගන්න ලියමු මේ පැත්තට 2යි cos 4 වෙනි බලයේ θ. ඊළඟ cos වර්ගයේ θ පද බලමු. මෙතන 2යි cos වර්ගය මේ දෙක කැපිලා යනවා. ඉතුරු වෙනවා මෙතන cos වර්ගයේ θ එක පදයක්. ඊළඟ ඍණ 2 සමානයි බිඳුවයි කියලා ලැබෙනවා. එහෙනම් මේක මේ දීලා තියෙන ආකාරයට ගැලපෙනවා. එහෙනම් මෙය a cos 4 වෙනි බලයේ θ ධන b cos වර්ගයේ θ ධන c සමානයි බිඳුව ආකාර වේ. එහෙනම් මොනවද abc කියලා ලියමු. මෙහි a කියන්නේ එතකොට 2යි b කියන්නේ 1යි c කියන්නේ ඍණ 2යි. ඔන්න ඔය විදිහට අපිට පළවෙනි කොටසේ abc සඳහා අගයන් ලැබෙනවා. හරි ඊළඟට අපි බලමු එනයින් θ කියන්නේ cos inverse උත්තර දීලා දෙනවා බව පෙන්නනවා. ඒතකොට මෙතන තියෙන්නේ 4 වෙනි බලයේ සමීකරණ අපි මේක විසඳන විදිය ගැන බලමු. ඒතකොට ඒක අපිට හිතන්න පුළුවන් cos වර්ගයේ වර්ගයේ සමීකරණයක් කියලා. මෙන්න මේ විදිහට තියෙන්නේ. 2යි cos වර්ගයේ θ වල වර්ගය. 4 වෙනි බලය කියන්නේ ඒක ධන cos වර්ගයේ θ. ඊට පස්සේ ඍණ 2 සමානයි බිඳුව. එහෙනම් අපිට වර්ග සමීකරණයක් විදිහට තියෙන නිසා cos වර්ගයේ θ සඳහා උත්තරය ගන්න අපිට සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන් ඍණ b. එතකොට ඍණ 1 ධන හෝ ඍණ b වර්ගය ඍණ 4යි a c. එතකොට මෙතන ඍණ 2 මේ ඉඳන් මේක ධන 2 වෙනවා. වර්ගමූලය බෙදීම 2යි a. එහෙනම් මෙතන ඍණ 1 ධන හෝ ඍණ මෙතන 4 වල 2ට 8 2 16 16 1යි 17යි බෙදීම 4 කියලා එනවා. එතකොට මේකේ cos θ තාත් එක උත්තරයක් එන්න ඕනේ. මේකේ දැන් කියලා දෙනවා 0.90 අතර කොහොමද තියෙන්නේ කියලා. එතකොට මේක cos වර්ගයේ θ කියන එක විශාලයි බිඳුව විය යුතුයි. ඒ හින්දා මෙතනින් අපි ගන්නේ cos වර්ගයේ θ සඳහා ධන උත්තරය. ඍණ 1 ධන මූල 17 බෙදීම 4. ඒ හින්දා අපිට cos θ කියන එකට උත්තරේ වර්ගමූලය අරගෙන ලියන්න පුළුවන්. වර්ගමූලය ගත්තාම මූල 17 ඍණ 1 කියන එකේ වර්ගමූලයයි 4 වර්ගමූලය 2යි කියලා ලියන්න පුළුවන් ධන හෝ ඍණ. එනවා. එතකොට දැන් අපි මේකෙදින් උත්තරේ දෙකක් ආවට පරාසය දීලා තියෙනවා θ වල බිඳුවට වැඩි θ 90ට අඩුයි කියලා. එහෙනම් පළවෙනි වෘත්තපාදයේනේ. එහෙනම් ඒකෙදින් cos sin cos tan ඔක්කොම දාන මේක ධන වෙන්න ඕන. ඒ හින්දා අපිට ලියන්න පුළුවන් cos θ විශාලයි බිඳුව නිසා cos θ වලට එන්න ඕන මෙතනින් ධන උත්තරේ විතරයි. ඒ කියන්නේ
මූල 17 ඍණ 1 බෙදීම 2 කියන එකේ වර්ගමූලය. දැන් එහෙමනම් θ කියන එක අපිට මේක අනිත් පැත්තට දාලා ලියන්න පුළුවන් cos inverse මූල 17 ඍණ 1 බෙදීම 2. මෙන්න මේක. එතකොට මේක θ කියන එක 0.90 අතර තියෙන්නේ. එහෙනම් ප්‍රතිලෝම සිද්ධාන්ත දක්වන පරාසය එක තමයි තියෙන්නේ. cos වලට 0.180 අතර කෝණයක් ගන්න ඕන. ඒ අතර කෝණයක් තියෙන මෙතන. එහෙනම් inverse දාලා ලියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. θ කියන්නේ එතකොට ප්‍රතිලෝම අගය තමයි මේක. එහෙනම් මේ සමීකරණය පාවිච්චි කරලා ඔන්න cos θ වල අගය හොයන එකත් ඒ විදිහට ගණන් පුළුවන්. ඊළඟට අපි බලමු b කොටස. b කොටස කියනවා sin සූත්‍රයට අදාළව ප්‍රශ්න තියෙන්නේ. ඒක තියෙනවා මෙන්න මේම රූප සටහන. ඒක යන ගමන් ඉස්සෙල්ලාම එහෙම ත්‍රිකෝණයක් තියෙනවා ABC කියලා. ABC තව ත්‍රිකෝණයක් තියෙනවා මෙන්න මේ විදිහට ABD කියලා. ඊළඟ මේකේ කෝණ නම් කරලා තියෙනවා මෙතන ඇල්ෆා මේ ඔක්කොම θ මෙතන θ මේක ඔක්කොම θ කියලා. එතන මේ දෙපැත්ත කෝණ දෙක සමානයි. ඊළඟ ගාන කියලා තියෙනවා ABC හා D ප්‍රභින්න ලක්ෂ පිහිටා ඇත්තේ BAD කෝණය සමානයි ABC කෝණය. BAD කෝණය සමානයි ABC කෝණය. θ දාලා තියෙනවා සමානයි θ. ඊළඟට තව එකක් දීලා තියෙනවා මේකේ 3යි AD සමානයි 4යි BC කියලා. මොන විදියට. එහෙනම් වන පරිදිය ඊළඟ BAC ඇල්ෆා. BAC ඇල්ෆා එක දීලා තියෙනවා. ඊළඟ ABD බීටා. යයි ගනිමු රූපය බලන්න කියලා දෙනවා. හරි. sin නීතිය භාවිතයෙන් BC බෙදීම AD. BC බෙදීම AD සඳහා ප්‍රකාශනයක් ගන්න මේක බෙදීම AD කියන්නේ මේක. එහෙනම් අපි මේකට sin නීතිය භාවිතයෙන් sin නීතිය අපි පාවිච්චි කරමු මේකේ මේ ත්‍රිකෝණ දෙක සඳහා. ඉස්සෙල්ලාම මම ABC ත්‍රිකෝණයට දානවා. ABC ත්‍රිකෝණයට sin සූත්‍රය. මොකද්ද ලියන්න පුළුවන් ඉන්නේ අපිට උත්තරයටත් ඕන AD කියන පාදය සහ BC තියෙන්න ඕන. එතකොට AD සහ BC මේ පාද තියෙන්න ඕන. එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන්. මේ ත්‍රිකෝණයට sin සූත්‍රය දානකොට මම කලින් මේකේ උඩ කෝණයක් ලියා ගන්නම් මෙතන සහ මෙතන එකත්. මේ බලන්න මේ ත්‍රිකෝණය ගත්තොත් මේක ඇල්ෆා මේක θ නම් මේක වෙන්න ඕන 180 න් ඇල්ෆා දාන θ අඩු කරපුවාම එන එක. ඊළඟ මේ ත්‍රිකෝණය ගත්තොත් මෙතන බීටා මෙතන θ හින්දා මෙතන ඉන්න ඕන ඍණ θ ධන බීටා කියලා. 180 ඍණ θ ධන බීටා. හරි දැන් අපිට sin සූත්‍රය දාන්න පුළුවන්. කොහොමද දාන්නේ? මෙහෙම ලියන්න පුළුවන්. මම ABC ත්‍රිකෝණයට ගන්න ඉස්සලාම AB බෙදීම sin 180 ඍණ ඇල්ෆා ධන θ. හරි. ඕක සමාන වෙන්න ඕන BC බෙදීම sin ඇල්ෆා කියන එක. හරි. ඒක කියලා ගමු. ඒ වගේම ABD ත්‍රිකෝණයක් ගමු. ABD ත්‍රිකෝණයට sin සූත්‍රය. මොකද්ද ලියන්න පුළුවන් වෙන්නේ? AB බෙදීම sin 180 ඍණ θ ධන බීටා සමානයි AD බෙදීම විතර කෝණය sin බීටා. උන්න දෙවෙනි එක. දැන් අපිට ගන්න ඕන උත්තරේට BC බෙදීම AD කියලා ගමු. එහෙනම් අපි එක බෙදීම දෙක ගමු. ඒතර AB කැපිලා යනවා. මේක උඩට යනවා. ඒතර sin 180 ඍණ කියන්නේ දෙවෙනි වෘත්තපතේ sin ධනමයි sinමයි එන්නේ θ ධන බීටා කියලා මෙතන එනවා. බෙදීම මෙතනමුත් එන්නේ එකමයි sin ඇල්ෆා ධන θ සමානයි. මෙතන කියනවා BC බෙදීම AD එනම එනවා ඊළඟ sin බීටා බෙදීම sin ඇල්ෆා කියන කොටස එනවා. දැන් මේකේ තියෙන විදිහට අපි සකස් කරමු. BC බෙදීම AD උක්ත කරන්න තියෙන්නේ. එහෙමනම් අපිට ලියන්න පුළුවන් BC බෙදීම AD සමානයි අරස්කුලිතේ දාලා ලියමු. sin ඇල්ෆා මුලට එනවා. ඊට පස්සේ sin θ ධන බීටා. බෙදීම sin බීටා sin ඇල්ෆා ධන θ. එහෙනම් ඔන්න ඒ කොටසට දාලා උත්තරේ ওই විදිහට හොයාගන්න පුළුවන්. ඊළඟට ඒකෙම තව කොටසක් තියෙනවා. cot θ සමානයි 3යි cot ඇල්ෆා ඍණ 4යි cot බීටා බව අපෝහණය කරන්න. එhmenan අපි ගන්න ඕන ඔය දැන් ලබාගත් ප්‍රතිඵලය භාවිත කරලා. එහෙනම් කොහොමද එකකින් ගන්න කියලා බලමු. මේකේ මුලින්ම දීලා තියෙනවා මෙන්න මෙහෙම සම්බන්ධතාවය. එහෙනම් මේ බලන්න
මේකෙන් අපිට ගන්න පුළුවන් BC බෙදීම AD කියන්නේ මොකක්ද කියලා. මොකක්ද වෙන්නේ 3 බෙදීම 4යි කියලා හිතමු. BC බෙදීම AD. එහෙනම් අපිට මේකෙන් ගන්න පුළුවන් එම නිසා 3 බෙදීම 4 කියන එක සමාන වෙන්න ඕන මේකට. sin alpha ඊළඟ sin theta ධන beta බෙදීම sin beta ඊළඟ sin alpha ධන theta. හරි. ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. දැන් අපි ඔක සුළු කරමු මේ කොට් වලින් අදාළ ප්‍රකාශන එනකම්. එහෙනම් මම මේක මේ පැත්තට ඉට කරන 3යි මේ ටික ඔක්කොම මෙහෙට ගන්නවා sin beta ඒකම මම මේක ප්‍රසාරණයත් ලියනවා sin alpha cos theta ධන cos alpha sin theta. ඔන්න මේ ටික වැඩි කරමු. ඒක සමාන වෙන්න ඕන 4න් එහා පැත්ත වැඩි කරමු 4යි sin alpha මේක ප්‍රසාරණයත් ලියමු sin theta cos beta ධන cos theta sin beta. හරි. දැන් අපිට මේ ප්‍රකාශනයේ කොට් වලින් ගන්න නම් කොට් වලට හරවන්න නම් දෙපැත්තම අපි බෙදමු sin alpha sin beta sin theta කියන එක. මගින් දෙපසම බෙදීමෙන්. බලන්න මොකක්ද වෙන්නේ කියලා. එතකොට මේ පැත්ත බෙදනකොට sin beta කැපිලා යනවා. එහෙනම් 3යි මේකේ මෙන්න මෙහෙම වෙනවා. cos theta ධන cos alpha sin theta කියන එක තමයි බෙදන්න වෙන්නේ. එතකොට sin beta කැපුණාම sin alpha සහ sin theta සමානයි. අනිත් පැත්ත එහෙම බෙදනකොට sin alpha කැපෙනවා. එහෙනම් 4යි sin theta cos beta ධන cos theta sin beta කියන එක බෙදන්න වෙනවා. එතකොට sin alpha කැපිලා ගියපුවම මේ දෙකෙන් විතරයි. sin beta sin theta වලින්. එහෙනම් අපි දැන් බෙදමු. මේක වෙන වෙනම පද දෙක බෙදමු. එතකොට sin මෙතන කැපිලා ගිහිල්ලා මෙතන එනවා cot theta කියලා. ඊළඟ මේක වෙනම බෙදනකොට sin theta කැපිලා මෙතන cot alpha කියලා එනවා. මේ පැත්තේ 4 තියෙනවා. ඒකෙත් පද දෙක වෙන වෙනම බෙදමු. එතකොට ඉස්සලාම එකකින් එනවා cot beta කියලා. මෙතනින් එනවා cot theta කියලා. දැන් උත්තරේ දීලා තියෙන ආකාරයට පත් කරනවා cot theta උක්ත කරලා තියෙනවා. එහෙමනම් අපි cot theta උක්ත කරන්න නම් මේකෙන් වරන් 4ක් වෙනවා. මෙතනින් එන එකයි අයින් කරපුවාම cot theta කියලා එහා පැත්තට එනවා. මේ පැත්තේ ඉතුරු වෙන එතකොට 3යි cot alpha මේක වැඩි කරලා මෙහෙට ගත්තාම 4යි cot alpha cot beta කියලා එකක් මෙහෙට එනවා. එතකොට 3යි cot alpha රින 4යි cot beta සමානයි cot theta කියලා ඇවිල්ලා තිනවා. ඒක තමයි ගන්න කියලා තියෙන්නේ. නම් ඔන්න එකේ අපෝහණයත් ඔන්න ඔය විදිහට අපිට කරන්න පුළුවන්. එතකොට B කොටස හරි අවසාන කොටස බලමු ඒකත් කොහොමද අපි හදන්නේ කියලා C කොටස. ප්‍රතිලෝම සිත තියෙන එක සමගාමී සමීකරණ විසඳීමක් තියෙනවා. හරි අපි බලමු ඒක. C කොටස පහත සමගාමී සමීකරණ x සහ y සඳහා විසඳන්න. සමීකරණ දෙක දීලා තියෙනවා මෙහෙම. sin inverse වල වර්ගමූලය ඊළඟ ඒක සමානයි කියලා තියෙනවා cos inverse y වල වර්ගමූලය කියලා. ඒ වගේම තව සමීකරණයක් තියෙනවා. මම මේක එක කියලා ගන්නම්. දෙවෙනි එක තියෙනවා tan inverse 3x ඍණ tan inverse 2y ධන tan inverse 3y ඍණ tan inverse 2x සමාන 1. ඔක දෙවෙනි සමීකරණය කියලා ගමු. ඔන්න ඔය සමීකරණ දෙක විසඳලා අපිට x සහ y කියන එක හොයන්න ඕන. අපි මේක ගන්න කරමු. පළවෙනි එකේ මම මේක alpha කියලා ගත්තොත් එකයි මේ බලන්න sin inverse x සමානයි alpha ද cos inverse y සමානයි beta ද ගනිමු. එතකොට මෙතනින් එනවා x වල වර්ගමූලය සමානයි sin alpha. එතකොට එනවා එමිට y වල වර්ගමූලය සමානයි cos beta ද වේ. හරි. ඔන්න ඔය විදිහට අපිට පළවෙනි සම්බන්ධතාවය ගන්න පුළුවන්. එතකොට මේකේ තියෙන විදිහට alpha beta සමානයි. මේක alpha මම මේක beta කියලා ගත්තොත් එහෙම නැත්නම් සමානයි alpha ම කියලා ගත්තොත් alpha සමානයි beta. බැවින් මේ දෙක වර්ග කරලා එකතු කරොත් x ධන y සමානයි කියලා එනවා
එකයි කියලා. ඔන්න එක සම්බන්ධතාවයක් එහෙම ගන්න පුළුවන්. මොකද්ද කරන්නේ? මේක වර්ග කරලා මේක වර්ග කරලා එකතු වෙයි. ගන්න පුළුවන් x ධන y සමාන 1යි කියලා. ඒකට හේතුව sin වර්ගය ඇල්ෆා ධන cos වර්ගය බීටා කියන්නේ එකක් හින්දා. මේක සමාන හින්දා. ඔන්න ওই විදිහට එක සමීකරණයක් ගන්න. ඊළඟ එක තමයි මේකෙන් අපි ගමු. ඒතර ඒකට නම් මෙන්න මේවට කෝණ ගමු ඇල්ෆා බීටා ගත්තේ ඉඳලා අපි මොනවා හරි කෝණ ටිකක් ගමු. මම මෙන්න මේක ගන්නවා ගැමා කියලා. මේක ගන්නම් ඩෙල්ටා කියලා. මේක අපි ගමු වෙන කෝණ දෙකක් විදිහට සිම්පල් p මේක සිම්පල් q කියලා ගමු. එහෙම ගත්තාම අපිට මේවා ලියන්න පුළුවන් tan gamma කියන්නේ 3x. මෙතන tan delta කියන්නේ 2y. මෙතන tan t කියන්නේ 3y. මෙතන tan q කියන්නේ 2x. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. දැන් එහෙමනම් අපිට ඔය දෙවෙනි සමීකරණයෙන් මෙන්න මෙහෙම සම්බන්ධතාවය ලියන්න පුළුවන්. 2 කියන එකෙන් tan gamma ඍණ delta ධන tan p ඍණ q සමාන 1යි. මම ගත්තේ ආදේශ අනුව මෙහෙම ලියන්න. දැන් අපිට මේව ප්‍රසාරණය කරන්න පුළුවන්. කොහොමද ප්‍රසාරණය කරන්නේ? tan gamma ඍණ tan delta විදීම 1 ධන tan gamma tan delta ධන tan p ඍණ tan q විදීම 1 ධන tan p tan q සමානයි 1යි. දැන් මේවට අපි අදාළගෙන් ආදේශ කරමු. මෙතන දානවා 3x ඍණ 2y 1 ධන 6යි xy. ධන මෙතන tan p කියන්නේ 3y ඍණ 2x 1 ධන මේ දෙකේ ගුණිතය 3 වල 2 6යි xy සමානයි 1යි. ඒතර පොදු හරය එකමයි. ඒක එහා පැත්තටම අපි වැඩි කරමු. ඒතර මෙතන ඉතුරු වෙන්නේ 3x ඍණ 2y ධන 3y ඍණ 2x සමානයි 1 ධන 6යි xy කියලා. එතන මේ ටික සුළු කරපුවම අපිට පේනවා මෙතන එන්නේ x ධන y කියලා. 1 ධන 6යි xy. එහෙමනම් අපි මෙතන ලියමු x ධන y කියන්නේ 1යි. එහෙනම් x සමාන 1 ධන 6යි xy කියන එකෙන් අපිට ලැබෙනවා එකට කැපිලා ගිහිල්ලා xy සමානයි 0යි කියලා. දැන් ඒකේ තේරුම තමයි x සමානයි 0 හෝ y සමානයි 0 වෙන්න ඕන. ඒතර x සමානයි 0 නම් මේකෙන් එකෙන් අපිට ගන්න පුළුවන් y කියන එක 1යි. හෝ y සමානයි 0 නම් x කියන එක 1යි. එහෙනම් උත්තර දෙක වෙන්නේ x සමානයි 0 විට y සමානයි 1 හෝ x සමානයි 1 විට y සමානයි 0 කියන එක. ඔන්න ඔය උත්තරේ තමයි අවසානයේ මේ x සහ y සඳහා වන විසඳුම් වෙන්නේ. අපිට එතකොට මේ විදිහට ත්‍රිකෝණමිතිය ගාන සම්පූර්ණ කරන්න පුළුවන්. එතනින් ත්‍රිකෝණමිතිය ගාන ඉවර වෙනවා.